මේක දෛවෝපගත සිදුවීමක්ද කියන්න මම අදටත් දන්නේ නැහැ. ගාල්ල මාතර හම්බන්තොට එහෙමත් නැත්තං දකුණ මේ සුලිකුණාටුවේ ගොදුරක් කරගන්න බැරි වුණා. මේ සුලිකුණාටුවට අභියෝග කරමින් දකුණේ කොල්ලෝ කෙල්ලෝ අයියලා මාමලා ආච්චිලා සීයලා හැමෝම අසරණ වුණ හැම කෙනෙක්වම බේරගන්න ආවේ තමන්ගේ ජීවිතේ මොකක් වුණත් අපේ උන්ව බේරගන්න ඕනේ කියන පපුවේ කැකෑරෙන හැඟීමට දකුණේ උන් ලොරිවල බෝට්ටු පටවන් හැම දිස්ත්‍රික්කයටම බැස්සක් ගේම දෙන්න. දවල්ද රෑද කෑවද බිව්වද මුකුත්ම උන්ට මතක නැහැ. කෙලින්ම කියනවනං යක්කු වගේ වැඩ කරා. මේ කතාව කියන මමත් ඇස් දෙකෙන් දැක්ක දෙයක් තමයි වෙන දිස්ත්‍රික්කවල ඉන්න මිනිස්සු වගේ නෙවෙයි බන්. දකුණේ උන් ඇත්තටම දකුණේ ඉන්නේ යක්කු. ඕනම ගේමකට ඔට්ටුයි අපේ භාෂාවෙන් කියනවනං රියල් චරිත. දකුණේ මිනිස්සුන්ටත් ප්‍රශ්න නොතිබුණා නෙවෙයි. මේ වෙලාවේ තමන්ගේ ප්‍රශ්නෙට වඩා අනිත් මිනිස්සුන්ගේ හුස්ම වෙනුවෙන් තමන් එතන ඉන්න ඕනේ කියන හැඟීමෙන් තමයි දකුණේ උන් මේ ප්‍රශ්නෙට අත තිබ්බේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍යවලින් දකුණේ කොල්ලෝ කෙල්ලෝ ගහන ගේම දැක්කම අපිට නිකම්ම හිතන දෙයක් තමයි 2004 ඇරියස් එක කවර් කරනවා වගේ මාරම ආඩම්බරයක් වගේම ගෞරවයකින්. මේ වෙලාවේ අපේ රෙදි ඔක්කොම ගියා ගෙවල් දොරවල් අපිට මේ මිනිස්සු කන්න බොන්න මේ හැමතැනම හිටපු මිනිස්සු අම්බලන්ගොඩ කෑම බීම දකුණු පළාතම අපව තනි කරේ නැහැ. ඒ සෙනෙහස අපේ කවදත් තියෙනවා. අපි කියනවා මේම අපේ දකුණු පළාතේ තියෙන පන්සල් ඔක්කොම ඔය කට්ටිය එන්න. ඔයගොල්ලෝට ඉන්න තැන නැත්තම් බය නැති වෙන්න මගේ විලායකක් තියෙනවා. ඒකලත් එන්න. අපි කන්න බොන්න දීලා ඔයගොල්ලෝ ඔක්කොම බලා ගන්නවා. අසරණ වෙන කට්ටිය දකුණු පළාතට ගෙලින්ම එන්න. දකුණේ උන් වගේම තමයි අනිත් පැත්තේ